ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් එකඟතා කිවිසුම් කඩ නොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අදානි සමාගම සමග ලක්රජය ඇති කරගත් එකඟතාවන්ට බලපෑ හේතු පැහැදිලි කරමින් හිටපු ජනාධිපතිවරයා අද මේ බව පැවසුවා. ඉන්දියාවත් ලංකාවත් අතර බලශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා. අපි කියලා තියෙනවා. අනික ඒ වැඩ කටයුතු කරනකොට ඒ වගේම සහයෝගය ලැබලා දෙනවා. ඒත් ඉන්දියාව එක්ක අපි එකට වැඩ කටයුතු කරන්න ඕනේ. 20 23 20 24 කාලය තුලදී ආණ්ඩුව මේ රටේ රිනියුවබල් එනර්ජි යෝජනා ගණනාවක් අනුමත කරා. මේ ව්‍යාකෘති අනුමත කරන අවස්ථාවේදී එක එක ව්‍යාකෘති වෙනුවෙන් මිල අපි එක් කොමිටි වලින් නම් කරා. ඒ ආගේ වාර්තා අනුව තමයි අන්තිම මිල තීරණය කරේ. හේලිස් සමාගමේ මෙගාවට් 50යි ව්‍යාකෘතිය අඩානි ව්‍යාකෘතිත් අතර වෙනසක් තියෙනවා. යටිතල පහසුකම් එකක්වත් අඩානි ව්‍යාකෘතියේ තිබුණේ නැහැ. යට ගෙවන්න සිදු වුණා. මේවත් තවත් හේතු ගණනාවක් අරගෙන මේ නිලධාරීන් තීරණය කළා කිව්වේ. මේ ගැන ඔය එක එක චෝදනා තිබුණා මුදල් ගත්තා කියලා. මුදල් අරගන්න උවමනා නිසා මේ වැඩ කටයුත්ත කරා කියලා. ඒත් මේ නිලධාරීන් හොඳ අවංක නිලධාරීන්. ඒ නිසා මේ වැඩ කටයුත්ත අපි සාකච්ඡා කළා. ඒ දුන්නේ වාර්තා තමයි කැබිනට් මණ්ඩලයේ තීරණය කළේ. කොහොමද ඒව එහෙම නවත්තනවා නම් මොන හේතුවටද නවත්තන්නේ කියලා දැනගන්න ඕනේ. ඒ වගේම මම විශේෂයෙන්ම මුදල් දුන්නා කිව්වොත් සල්ලි වලට වැඩ කරා කිව්වොත් කවුද සල්ලි දෙන්නේ? එහෙනම් සල්ලි දෙන්න ඕන අඩානි. ඒතකොට අඩානි සමාගම ඉන්දියාවේ ලංකාවේ නීති හදලා තියෙනවද? ඒකද චෝදනා කරන්නේ? මේ ඉන්දියාවේ අගමැතිතුමා එන අවස්ථාවේ මේකත් කවුරු කිව්වත් දෙන්නේ නැහැ කියන දැන් කියන්න එපා. අපි අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. මෝඩි අගමැතිතුමා එන අවස්ථාවේදී මේ අදින්ට හොඳ නැහැ. මේ පිළිබඳ අපිට තියෙන්නේ එකම කාරණයයි. මේ පුළුවන් වැඩ කටයුතු අවසන් කරන්න. ඉන්දියාවයි අපි අතර තියෙන සම්බන්ධය තවත් ශක්තිමත් කරන්න. විශේෂයෙන්ම 2023 2024 දෙකේම ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ නිවේදන අනුව ක්‍රියා කරන්නට උවමනයි. මේ උතර පසුගිය රජයේ